සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද මම ඔයාලට පෙන්නන්න හදන්නේ බැටරියක් ටෙස්ට් කරගන්නේ කොහොමද කියලා. හොඳයිද කියලා බලා ගන්න විදිය. ඉතින් මේකට අපි කියනවා බැටරි ටෙස්ටර් එක කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම දැන් මේ බැටරි ටෙස්ටරේ බැටරි එකට කනෙක්ට් කරලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් බැටරි එක ඇම්පියර් අගයක් තියෙනවා සහ වෝල්ටේජ් එක අගයක් තියෙනවා. සාමාන්‍යයෙන් බැටරි එක වාහන බැටරි එක අපි දන්නවා 6 12 විදිහට තමයි එන්නේ. සාමාන්‍යයෙන් මෝටර් සයිකල් වලට වගේ පොඩි මෝටර් සයිකල් වලට 6 එනවා. ඉතින් සාමාන්‍යයෙන් වාහන වලට ජෙනරේටර් වලට 12 තමයි බැටරිය එන්නේ. ඉතින් මම දැන් බැටරි මීටරේ කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් කොහොමද බැටරි මීටරේ වැඩ කරන්නේ කියලා. ඉතින් මේ විදිහට මම ධන සහ ඍණ තියෙනවා බැටරි ටර්මිනල් දෙකක් බැටරි මීටරේ ක්ලිප් කරන්න. ඉතින් ක්ලිප් කරාට පස්සේ ඔයාලට මෙතන බැටරි මීටරේ ස්කේල් එකේ පෙන්නනවා වෝල්ටේජ් එක 12ට වඩා වැඩි අගයක තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මල්ටිමීටර එකකින් බැලුවත් මේ බැටරි එක වෝල්ටේජ් එක බලා ගන්න පුළුවන්. ඒ වුණාට බැටරි එක වෝල්ටේජ් එක තිබුණ පමණින් අපිට කියන්න බෑ ඒ බැටරිය හොඳයිද කියලා. ඉතින් ඒකට අපිට මේ බැටරියෙන් ලෝඩ් එකක් අරගන්න වෙලාවට තමයි බලන්න ඕනේ බැටරිය කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඒකට මේ බැටරි මීටරේ බැටරි ටෙස්ටර් කියන විශේෂ මෙෂර්මන්ට් කරන උපකරණයෙන් අපිට ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් මෙතන ස්කේල් එකේ ඔයාලට දකින්න හම්බ වෙනවා මේ බැටරි මීටරේ ඔයාලට පුළුවන් 6 සහ 12 කියන බැටරි වල බලන්න. ඉතින් මෙතන තියෙනවා 0 ඉඳලා 6 දක්වා සහ 0 ඉඳලා 12 දක්වා සහ 16ට යනකම් තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ වෝල්ටේජ් එක. ඉතින් අපි කොහොමද මේක දැන් ලෝඩ් කරලා බලන්නේ? ඉතින් ඒකට මේ විශේෂ උපකරණේ ඇතුළත තියෙනවා එලිමන්ට් එකක්. ඉතින් ඒ එලිමන්ට් එකට අපිට පුළුවන් මෙතන තියෙනවා ටොගල් ස්විච් එකක්. ඒ ටොගල් ස්විච් එක ඔන් කරනකොට මේ එලිමන්ට් එකට කරන්ට් එක යනවා බැටරියෙන්. ඉතින් ඒ කියන්නේ බැටරියෙන් ලොකු ධාරිතාවයක් මේ මීටරේට ඇදලා ගන්නවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා මේ ටොගල් ස්විච් එක ඔන් කරන වෙලාවට. ඔන්න මම දැන් ටොගල් ස්විච් එක ඔන් කරනවා. ඔයාලා බලා ගන්න ස්කේල් එක. ඉතින් ඔයාලා දැක්කා මෙතන කොළ පාට ස්කේල් එකට ඇවිල්ලා මේ කටුව නතර වුණා. ඒ කියන්නේ මේ බැටරිය හොඳයි. ඒ වෙලාවට වීක් කියන තැනට ආවනම් මේ බැටරිය හොඳ නෑ කියන්න අමාරුයි. ඉතින් charge කරලා ගොඩ ගන්න පුළුවන් තත්ත්වය හරි. එහෙමත් නැත්නම් සෙල් වීක් වෙලා කියලා තමයි අපිට කියන්න පුළුවන්. නමුත් මේ බෑට් කියන තැනට ආවනම් බැටරිය මාරු කරන තත්ත්වයට බැටරිය පත් වෙලා තියෙන්නේ. ඉතින් මම නැවතත් පෙන්නන්නම් මේක ඔන් කරන ගමන්. ඉතින් මේ විදිහට good කියලා පෙන්නනවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් සාමාන්‍යයෙන් මල්ටිමීටර එකකින් මේ දේ කරන්න බෑ. මොකද මල්ටිමීටර එකකින් ලෝඩ් එකක් දෙන ගමන් අපිට මෙෂර්මන්ට් එකක් කරන්න බෑ. ඉතින් අපි දැන් මම ඔයාලට කලින් කියපු දේ පැහැදිලි වෙයි. මම තව බැටරි එක පෙන්නන්නම්. දැනට භාවිතාවෙන් ඉවත් කරලා තියෙන නමුත් වෝල්ටේජ් එක තියෙනවා. නමුත් ඇම්පියර් නැති බැටරි එක කොහොමද මේ මීටරේ පෙන්වන්නේ කියලා. හරි, එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලා වීඩියෝ එක ඉවර කරමු. මම පෙන්නන්නම් කොහොමද නරක බැටරි එක මේ මීටරෙන් අපිට පෙන්වන්නේ කියලා. හරි, අපි නැවතත් බැටරි එකට කනෙක්ට් කරා මේ විදිහට. ඉතින් මේකත් අර වගේම ඇම්පියර් 120 බැටරියක්. ඉතින් අපි බලමු මුලින්ම වෝල්ටේජ් එක පෙන්නනවා 10යි 12යි අතර වගේ මේ ස්කේල් එකේ. ඉතින් ඊට පස්සේ අපි බලමු අර විදිහට ටොගල් ස්විච් එක හරහා මේක ලෝඩ් කරලා. ඉතින් ලෝඩ් කරන වෙලාවට ඔයාලා බලන්න ස්කේල් එක. ඉතින් ඔයාලට පෙන්නනවා මෙතන රතු පාට ස්කේල් එක දක්වා මේ බැටරි මීටරේ කටුව ගමන් කරනවා. ඉතින් මේ බැටරිය වීක් වෙලා තියෙන. ඉතින් මෙතනදී ඔයාලට වෝල්ටේජ් එක අප් කරගන්න පුළුවන් charge කරලා. නමුත් මේ බැටරියේ සෙල් සවුත් වෙලා තියෙන හින්දා මේ විදිහට අපි ලෝඩ් කරනකොට
ඇම්පියර් එකත් එක්කලා ලෝඩ් කරනකොට වෝල්ටේජ් එකේ අඩුවක් දකින්න හම්බ වෙනවා. ඉතින් එහෙම වුණාම බැටරිය ඔයාලට රීප්ලේස් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම අර කලින් පෙන්වුවේ අපි පාවිච්චි කරන දැනට හොඳ බැටරියක් මේ තියෙන්නේ වීක් වෙච්ච බැටරියක්. ඉතින් මේක අපිට මල්ටිමීටර් එකකින් යූස් කරලා මේ විදියට බලන්න බෑ. මොකද මල්ටිමීටර් එකකින් ලෝඩ් එකක් දීලා බලන්න බෑ. ඉතින් මේ විදියට තමයි බැටරි ටෙස්ටර් එකක් පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ බැටරි ටෙස්ටර් එකක් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයකක් ඔයාලට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 5000ක වගේ අඩු මුදලකට. ඉතින් මේක කිව්වේ සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් කියනවා ගොඩක් දේවල් පෙන්නනවා නමුත් මිල ගණන් පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් ඒකත් ඕන් අද කිව්වා ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන හින්දා. හරි එහෙමනම් අද වීඩියෝ එකෙන් ඔයාලා දැක්කා බැටරි ටෙස්ටර් එකක් පාවිච්චි කරලා කොහොමද බැටරියක් හොඳද නරකද කියලා බලන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලනවා නම් channel එකත් එක්කලා දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකෙන් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එක share කරන්න. මතකතුව වීඩියෝ එකට like එකකුත් කරන්න. හරි එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.